UK වල ඉන්න ආයුර්වේදය සම්බන්ධ වෛද්‍යවරියක් දවසක් මට කතා කරලා එයාගේ හරි අමුතු ජීවිත කතාවක් කියනවා. සර් මං A levels වලට ආර්ට් කරේ. මම A level කරන්න කලින් අපේ මාමගේ පුතා ගැන මට ආදර හැඟීමක් එනවා. හැබැයි මේ දේ ගෙවල් වලින් පසු කාලීනව දැනගත්තාම ඒ සම්බන්ධය දිගට කරගෙන යන්න අපේ ගෙදරින්වත් ඒ පිරිමි ළමයාගේ ගෙදරින්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. මම ওই ප්‍රශ්නත් එක්ක තමයි සර් A level වලින් ආර්ට්ස් වලින් A level කරන්නේ. මගේ ප්‍රතිඵලයේ B2යි C1යි. පස්සේ මට කරන්න දෙයක් නැතිකමට මම law entrance exam ලියන්න පටන් ගත්තා. ඒ කාලේ මේ එයා ආදරය කරන පිරිමි ළමයා බයෝ කරලා ෆස්ට් හොඳ ප්‍රතිඵලයක් නැහැ, සෙකන්ඩ් හොඳ ප්‍රතිඵලයකුත් නැහැ. හැබැයි තුන්වෙනි පාර බයෝ වලින් ඔන්න මෙඩිකල් ෆැකල්ටි එකට තේරෙනවා. දැන් මේ පිරිමි දරුවගේ දෙමෝපියෝ මාර සතුටින් ඉන්නේ තමන්ගේ පුතා වෛද්‍යවරයෙක් කියලා. එතකොට හැමදාම ඒ තාත්තා ළම්මලා කියන්නේ කවදා හෝ මගේ පුතාට හොයලා දෙන්නේ තවත් වෛද්‍යවරියක් කියලා. මේ කතාව මේ ගෑනු ළමයාට ලොකු මානසික වදයක් දෙන දෙයක්. මෙයා A level arts වලින් කරපු law entrance exam ලියන කාලේ මෙයාට හිතෙනවා ආයි U-turn එකක් ගහලා දොස්තර කෙනෙක් වෙන්න එකම හේතුව අර පිරිමි ළමයාගේ ආදරේ විනා ගන්න. මෙයා ඊට පස්සේ මොකද කරන්නේ? අවුරුදු 2කට පස්සේ ආයි පාරක් මාස 8ක් ඇතුළත බයෝ කරනවා A level. කොහොම හරි මහන්සියේ ප්‍රතිඵල විදිහට මේ ගෑන් ළමයා පළවෙනි ශෛයකින්ම බයෝ කරපු පළවෙනි මොහොතේම ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය පීඨයට තේරෙනවා. කොහොමරි ඒ වෛද්‍ය පීඨයේ අවුරුදු ගණනාවක් ඉඳලා මෙයා වෛද්‍යවරියෙක් විදිහට ග්‍රැජුවේට් වුණාට පස්සේ ඊටාම ආසන්න කාලයක ගෙදරට එනවා ඉන්විටේෂන් එකක්. අර එයා ආදරය කරපු පිරිමි ළමයා එයාගේම කැම්පස් එකේ පහළ බැජ්ජයක ඉන්න ගෑන් ළමෙක් විවාහ කරගන්නවා. ඒකේ ආරාධනා පත්‍රය එනවා ගෙදරට. තමන්ගේ මුළු ජීවිතේම ආදරේ වෙනුවෙන් කැප කරලා තමන්ගේ ජීවිතේ තමන් ආසාවෙන් කරපු හැමදේම පැත්තක තියලා ආදරේ ජය ගන්න ඕනිකමද ජීවිතයේ දේවල් වෙනස් කරගත්ත ඒ ගෑන් ළමයාගේ අතට එනවා තමන් ආදරය කරපු කෙනා විවාහ වෙන ආරාධනා පත්‍රය. එයාට වෙන විකල්පයක් නැහැ. එයා හිත හදාගෙන වෙඩින් එකට ගිහිල්ලා ඒ දෙන්නට සුබ පතලා මෙයා ගෙදර ඇවි හරියටම ටික කාලෙකින් මෙයා වෛද්‍යවරයෙක් විදිහට UK වලට යනවා. තමන්ගේ ලංකාවේ තියෙන සිල් දේවල් ඇත්තට මට කතා කරලා කියන දේ තමයි සර් මට දැන් දුකක් නැහැ. අද මම වෛද්‍යවරයෙක් විදිහට ඉන්නේ ඒ මම ආදරය කරපු පිරිමි කෙනා නිසා. එයා හිටියේ නැත්තම් මං කොහෙන් නතර වේද දන්නේ නැහැ. මට අද ආදරය කරපු දේ නැති වුණාට මං ඉගෙන ගත්ත දේ අද මට ඉතුරු වෙලා තියෙනවා.